Yo, ඉතින් කොහොමද ඔන්න ඉතින් අද අත්දැකීම් වගේ මාතල් දාස ආතල් මාතල් වීඩියෝ ටිකක් ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. මම ඉතින් වැඩි කතා නැතුව මේ වීඩියෝ ටිකක් බලලෙමු. ඔයාලා subscribe කරලා නැත්නම් දැන් වහලා තියෙන subscribe button එක ඔබ subscribe කරලා like කරන්න කමෙන්ට් කරන්න. ඔයාලා යාළුවටත් බලන්න share කරන්න. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ ටික බලලෙමු. සුපිරියක් ගෙනාලා තියෙන්නේ හොඳේ. මොකද්ද මේ බලලෙමු පොඩ්ඩක් වීඩියෝ එක මොකක්ද කියලා. සුපිරියක් වෙයි. හාමුදුරනේ දාලේ ගෙනාවා. ඔය මොනවද මාළු? වැටකුළුයි පතෝලයි. වැටකුළුයි පතෝලයි කන්න පුළුවන්. අඩුම තරමේ කරෝල කෑල්ලක්වත් ගෙනින්කෝ. වැටකොළුයි අවලයි කන්න පුළුවන්ද? අඩුවක්. ඒක ටිකක් බලලෙමු. වැටකුළුයි පතෝලයි හාමුදුරන්ට සීනි කියලා හිතුවද? සිරිපාල නෑ හාමුදුරනේ. මාළකෝට මේ දාන නම් පාර ගන්න එනවා මෙතන. ඒ උනාට ගේන්නේ මේ වැටකුළුයි මොනවද මේක? පතෝලයි. පතෝලයි. මස් මාළු ඕනේ. කුකුල් මස් හස සොයා මීට් එක කරි හදන් වරෙල්ල. සිරිපාල ආම්දුරට දෙන ඇදිච්ච ඔයත් දානශාලාව පැත්තට යන්න. ඒ පාරේ අපිට පුළුවන් දේවල් නේ අපි දෙන්නේ. වැටකුළුයි පතෝලයි 2000ට ගියපුවම දෙන්න වෙන්නේ දියලපු තමයි. එතකොට මේ මහත්තුරුන්ගේ ගම්පලාත් කොහෙද? වැටකොළුයි පතෝලයි 2000 ගියාම දෙන්න වෙන දියලම් තමයි හොඳේ. හොඳේ සිරිපාල. අපි දෙමඩගොඩ හාමුදුරුවනේ මුලින්දම හිටියේ දැන් සතියක් වගේ ඇති මෙහි පදිංචිට ඇවිල්ලා. කොහේ ඉඳලා මේට ආවත් කමන්නේ නැහැ මහත්තයෝ. දානි ටික හොඳට තියෙන්න ඕනේ නැද්ද හාමුදුරනේ? ඕ පණිනෝ කොහෙන් බැලුවා. දාන ටික නම් අපි හොඳට දෙනවා හාමුදුරුවනේ. ඒ ගැන සැකයක් තියාගන්න එපා. මේ මුට කනබනේ දානින් හොඳට තියෙනවලු. ඉතින් පඩජානි කාලා කන්නේ. තව මොනවාද අපේ හාමුදුරුවනේ මේ පන්සලේ තියෙන අඩුපාඩු එහෙම? දානි තමයි ඉතින් තියෙන ලොකම අඩුපාඩුව. සිරිපාල අඩුපාඩු නම් බොහොමයක් දාන තමයි ඉතින් තියෙන ලොකුම අඩුව. වෙන මොකක්ද? අපේ සිරිපාලේට. තියෙනවා මහත්තයෝ. බෝමලුවේ වැට කැඩිලා. බුද්ධ මන්දිරයේ වැඩ බාගෙට. ධර්මශාලාවේ වහලේ දිරලා. ඒකනේ. අයි හාමුදුරුවනේ මේ කාන්තාරේ ඇටේ දිරලානේ තියෙන්නේ. කොයි වෙලේ හරි උපාසක මහත්තයෙක් ඕක ගහන්න ගිහලා ඇටේ වලට වැටලා ඔටෝ නිවන්න යන තියෙන්නේ. සිරිපාල ඇටේ කියන්නේ මම දාන ගාන්ටාරේ ඇටයක් තියෙන්නේ. අපි නම් ගාන්ටාරේ ගහන එකට දන්නේ නැහැ මේ වැඩේ. ඒකට ඇටේ මම වෙන නමක් කියන්නේ. අර මේසුඩ මිටියක් තියෙනවා පේනවද? මිටිය මොකටද අපි ගන්නෙ? එන ගහන්නනේ හාමුදුරුවනේ. එහෙනම් උඹ ඇණයක් වෙන්න නැතුව හිටපන්. නැත්තම් මට සිද්ධ වෙනවා ඒ මිටිය අරන් උඹට ගහන්න. ඔන්න ඔකයි ඉතින් අපේ සිරිපාලගේ බඩගියකම නිසා අතිශය නෝන්ඩිනා වැටකොළුයි පතෝලයි කන්න පුළුවන්ද? කරවැලක් අදින්නේ. වීඩියෝ රාශියක් තියෙනවා ඒක ටිකක් බලන්න. අපේ මහතුන් අයියේ වීඩියෝ එකක් දුවද බලමු. චුරු පුතා. කිස්සේ කගේ පැලවලට තන්නේ පිස්සා. පැලවලට කෙටුවේ නෑ පැලවලට කොහෙද කෙටුවේ? තෝ ඔය කොටන්නේ මගේ සල්ලි වලට යකෝ. අර මොනවද අර වැලවල හැදිලා තියෙන්නේ? කැකිරි කැකින්නේ පුරු. මගේ සල්ලි. අර කෂා මොනවද අර හැදිලා තියෙන්නේ? පොල් මගේ සල්ලි බුරු සල්ලි. අඬා වත් කරන හරකා. පැල බලන්න යරින්. පැල බලාගෙන ආවේ තාත්තේ. මේ තාත්තේ අර රට යන වැඩි හිටට හමාට ෆ්ලයිට් එක. මේ ඇඳුම් ඔක්කොම නමලා වින්නේ ඇඳ උඩ. දා යන්න බෑග් එකක් නෑ තාත්තේ. මේ ටවුන් එකට ගිහලා බැලුවා අර මේ රෝද තියෙන ට්‍රැවලින් බෑග් තියෙන්නේ. ඒකේ තාත්තේ මේ අඩු මේක තියෙනවා. මේ 6500. එඩිටර් මේක එඩිට් කරපන් හරියට හොඳේ. ස්ටුඩියෝ පුතාලේ හොඳේ. බලලා හරියට එඩිට් පාර දාපන්. පිස්සු දෙකෝ ගණන් කියන්නේ බූරුවා මට අවුතු මං එන්න. පරිස්සමෙන් දැන් තාත්ත සල්ලි ගේන්න වෙන්න තියලා මගේ පුතාට ආදරෙන් සට්ටපට්ට ගාලා සල්ලි ටික විසික් කරලා පුතාට බෑග් එකක් ගේන්න සල්ලි ගේන්න යන්නේ නැත්තේ. Somebody come and look at this. Look at this. අයියයි. කොහොමද බම් මෙහෙම ලෝභ වෙලා ජීවිත තාත්තේ නේද?
මේකට දාගනි වැඩක් නැති යන මනම් ඔය සපත්තු කැලි කැලි දාලා කැටයක් ගන්න ඔවා වෙයිද රුපියල් 5000ක් දාලා දෙන්නේ කියලා ඔබ බෑග් ගන්න කෙරේ කොහොමද ඕර බෑග් එක අරන් ගිහලා දෙනවා ආතල දාසගේ ප්‍රයිවට් එඩිට් පාරලා පාන්නේ සුපිරියට මේ අපේ මහතුන් අයිය බලහම් රුපියල් පෙරේත කුම්මයි ගෙරයාත බලන්න දාගනි වන්න කියන දේවල් මේව දාගෙන වටිනා කියලා දේවල් වලට මේ දෙක අරන් ප්ලේන් කියන්නේ අලි හන්ද තියාගන්න බා බූරුවෝ ඒකනේ සල්ලි කන්න තියාගන්න බබුරු සල්ලි කන්න තියාගන්න බබුරු අලු මේ තෝදන් ඔය ප්ලේන් එක යද්දි කොහොමද යන්නේ මෙව දාත් ඉතින් අර ප්ලේන් එක රැක් වල දාන්න අම්මෝ පිස්සා තෝ ඔඩු කියන්නේ තෝ හදන්න එක එකට හොරම් කරන්න දෙන්නද නේද යස් තාත්තා ඔව් මං හිතා තව ඊදමක් කිව්වා මල්ලිකා එතන ලොකු එක අඩු යන්න බරයට යකෝ මාර තාත්තේ දුරයි ඔරුකුයි අරු මෙහෙම තියාගෙන බදාගෙන මෙහෙම පොර බෑග් ටික යනකොට කොහොම ආතල් දෙකේ බදාගෙන අනිකා ලොකු එකට කන හදන්න පාරයට එන මරු ගන්න අපේ කොට මහත්තයේ වීඩියෝ එකක් කරනවා මේක මොකක්ද බලලෙමු මම ආයේ ජීවිතේටවත් ටවුන් එකකටවත් කොහෙටවත් එන්නේ නැහැ. මම ඉන්නේ මෙහෙ. මට තියෙනවා දැන් ගල් ගුහාවක්. මගෙත් එක්ක පවුල් කණ්ඩ කැමති කෙල්ලෙක් ඉන්නවා නම් වරෙන් පට්ට වේද. වරෙන් පට්ට වේද. මගෙත් එක්ක පවුල් කණ්ඩ වරෙන් පට්ට වේද. ඒක බා 360ක් අනිත් පැත්ත ගැහුවනේ කසු 360ක් නේද No. නෑරේ කීයක්ද කීපා කීයක්ද බා 90ක්ද නෑ 180ක් නේ U-turn එක හරිද ඒ වීඩියෝ එක තනිකර U එකක් ගාවේ මාත් එක්ක පවුල් කන්න කැමති කෙල්ලෙක් ඊට වඩා බලේ ඒ දාන යාතල් ඔයාලා දනාල යාතල් වලට ඇන්ති නම් අල්ලේ කමෙන්ට් එකක් දාන්න අපි දනාල යාතල් අරගෙන එන්නම් ටිකට යාළුකම කියන්නේ ඔන්න ඕකට තමයි කිඹුලට ඒ ෂොට් එක මතක තියෙන තුරා ඌ ආයි එන්නේ නැහැ බලමු මොකද්ද දන්නේ වීඩියෝ එක කිඹුලට නම් එළවලම බේරුම් ඊට පස්සේ කිඹුලට දෙන්නේ ගෙරි කාල්සෝ මට කැරි පාරයි කිඹුල එවලු ඉවරයි ඌ යකෝ අය බලන්න Go, 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 go! And his name is John C. Oh, I don't have the I have to know about a little. That's the most lashing gun. Bagapa. Lashuna. Say what a bad idea. Should you know what I was telling you? Oh my god, සින්දු කනවනේ මුදලාලි මහින්ද නෑසිනා සිටිවිත බලයියා මහින්ද කතර වලි අල්බර් මොකද කතර සුප්‍රී ගාන ලස්සනට ගන්නවා අය තහලිමු ඔය සින්දුව බෑග වුණොත් මට වෙනවා මං විදියේම අය තහලිමු බගප ලැෂුනා ෂයි වචපලයියා සුදුන බලව දෙලිලා ඔබගෙන ගිය හැදමයි මහින්ද ඔයා සින්දු කනවනේ මුදලාලි මේ මොකද බං කැත නෑ බං මුගේ සින්දුවට මම නටන හැමදාම මුගේ කලින් වීඩියෝ එක නම් මම නටන මුගේ සින්දුවට අට සින්දුව ආන අපේ මිනිහගේ ආ වීඩියෝ එක තියෙනවා ඒ ටිකක් ඉතින් බලලෙමු ෂට් පට ගාලා මොකද්ද බලමු
Terima Nawasri Ralila Lalila. නම් ඉතින් අටම ගෙරියා කරන ඌරේ අයියලා මේ දවස්වල බලමු අම්මට හුරු ජම්ප් එක යපු උඹ වෙලා යනවා මේ ඉතින් කරගෙන යන්නේ චන්දන ඇල්ල වගේ සින්න විදේනාලා ඉතින් කරගෙන සටපට ගාලා ආයි අපේ කෝයේ හේසෝ නවරගත්ත ටික කොහමද ඩෝන් එක පොඩ්ඩක් මදි ඒ විදිහට කිව්වා බලමු විදියට ඌ බ්‍රාන්ඩ් එක ගහන්න යකෝ හැබ්බරක් දාගෙන කහපාගෝ ඌට් එක උඩ යන මේක නම් මාරු ගාට ලයින් බලමු හොඳට ඇදී ගියයි සුපිරියට හැදේ ගියයි මගේ තියෝනේ සුපිරි කක්ස් එහෙනම් යාළුවනේ අදත් මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි අතට සබස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න යාළුවනේ